ඔයාලා දන්නවද AI පාවිච්චි කරලා කිසිම වියදමක් නැතුව මාසෙකට අමතර ආදායමක් ගන්න පුළුවන් කියලා? හැබැයි මම අද කියන්නේ අර බොරු ඇප්ස් ගැන නෙවෙයි. ඔයාලගේ දක්ෂතාවයෙන් වැඩ කරලා සල්ලි හොයන හැටි. සුබ දවසක් හැමෝටම. ඔයාලා හැමෝම අහලා ඇති ChatGPT ගැන. හැබැයි ඔයාලා දන්නවද මේ ChatGPT එක පාවිච්චි කරලා ගෙදර ඉඳන්ම මාසෙකට අමතර ආදායමක් උපයන්න පුළුවන් කියලා? අද ගොඩක් අය YouTube එකේ කියන වගේ බටන්ස් ක්ලික් කරලා සල්ලි හොයන බොරු ක්‍රමයක් නෙවෙයි මම අද කියලා දෙන්නේ. අත්‍තරම ෆ්‍රීලාන්සින් ක්ෂේත්‍රයේ තියෙන ඉල්ලුම AI තාක්ෂණයත් එක්ක එකතු කරලා ඔයාලගේ මහන්සියෙන් ගොඩ යන්න පුළුවන් ක්‍රම 3ක් ගැනයි මම අද කතා කරන්නේ. කිසිම දෙයක් නොදන්නා කෙනෙක්ට උනත් මේක කරන්න පුළුවන්. මුලින්ම බලමු මොකක්ද මේ ChatGPT කියන්නේ කියලා. සරලවම කිව්වොත් මේක හරියට ඕනෑම ප්‍රශ්නයකට උත්තර දෙන්න පුළුවන් ඉතාමත් බුද්ධිමත් රොබෝවරයෙක් වගේ. ඔයාලට පුළුවන් මේකට ඕනෑම දෙයක් ලියන්න කියලා විධානයක් දෙන්න. උදාහරණයක් විදිහට මට ලස්සන කතාවක් ලියලා දෙන්න කිව්වොත් තත්පර කිහිපයකින් ඒක ලියලා දෙන්න. පළමුවන ක්‍රමය තමයි ලිපි ලිවීම. ලෝකයේ මිලියන ගණනක් වෙබ් අඩවි තියෙනවා. මේ හැම වෙබ් අඩවියකටම දවස ගානේ අලුත් ලිපි ඕනි කරනවා. ඇත්තටම මේ ලිපි ලියලා දෙනකොට අපිට ලොකු මුදලක් ගෙවනවා. කොච්චර හම්බුණත් වැඩක් නේ කොහොමද කරන්නේ දන්නේ නැතුව. අපි දැන් බලමු කොහොමද කරන්න කියලා. මුලින්ම Fiverr හෝ Upwork වැනි සයිට් එකකට ගිහින් බලන්න ආටිකල් රයිටිං වලට තියෙන ඉල්ලුම බලන්න ඕනේ. එකෙන් ඔයාලට පුළුවන් වෙළඳපොලේ මිල ගණන් සහ ක්ෂේත්‍රයේ තරඟකාරීත්වය ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න. අපි බලමු ඒක කොහොමද කරන්න කියලා. Fiverr කියන්නේ සේවා සපයන්නන් තමන්ගේ සේවාවන් ගිග්ස් ලෙස ප්‍රදර්ශනය කරන තැනක්. අපි යමු දැන් වෙබ්සයිට් එකට. අපිට සයිට් එකට ආවම මෙහෙම තමා බලගන්න පුරන් වෙන්නේ. Fiverr හෝම් පේජ් එකට ගිහින් මෙතන උඩ තියෙන සර්ච් බාර් එක භාවිතා කරලා ආටිකල් රයිටිං ලෙස සර්ච් කරන්න ඕනේ. සර්ච් රිසල්ට් එකේ උඩින්ම සර්විසස් අවේලබල් ලෙස ප්‍රමාණයක් පෙන්නනවා. එකෙන් ක්ෂේත්‍රයේ තරඟකාරීත්වය අපිට බලගන්න පුළුවන්. අපි දැන් බලමු orders in queue. ඒ කියන්නේ ලැබී ඇති ඇනවුම් ගණන බලාගන්නේ කොහොමද කියලා. උඩින්ම තියෙන ගිග් 5-10ක් පමණ ක්ලික් කරලා බලන්න. ඒ සෙල්ලාක බැරට ගඩි කීයක් හම්බෙලා තියෙනවද ගිග් එකේ පැත්තකින් බලාගන්න පුළුවන්. අපිට බලන්න පුළුවන් ළඟදී පැය කිහිපයකට හරි දින කිහිපයකට පෙර හම්බෙලා තියෙන රිවිව්ස් දිහා බලන්න. මේක ඉල්ලුම මැනගන්න තියෙන හොඳම ක්‍රමයක් කියන්න පුළුවන්. ඉතින් ඔයත් Fiverr එකේ ප්‍රොෆයිල් එකක් හදාගන්න මම කියලා දෙන්න දෙයක් නෑ. YouTube එකේ ඕව තරම් වීඩියෝ තියෙනවා. එකක් බලලා අවබෝධයක් අරගෙන ප්‍රොෆයිල් එකක් හදාගන්න. ඔයාට ඔඩර් එකක් ලැබුණ ගමන් ඊමේල් එකක් එනවා. ඊට පස්සේ ඔයාට පුළුවන් ඒ මාතෘකාව ChatGPT එකට දෙන්න. ඔයට එනවා විස්තරයක් දාලා healthy food ගැන වචන 500ක ආටිකල් එකක් ලියලා දෙන්න කියලා. අපි බලමු කොහොමද ඒක හදාගන්නේ කියලා. සරල දෙයක් තියෙන්නේ. යන්න ChatGPT එකට ගිහින් type කරන්න මෙහෙම write a 500 word article about healthy food. දැක්කද ඔයා ලස්සනට ඒකට අදාළ විදිහට ආටිකල් එක ලියලා දෙනවා. හොඳින් මතක තියාගන්න ඒ දෙන ලිපිය ඒ විදිහටම දෙන්න එපා. ඒක කියවලා බලලා පොඩි වෙනස්කම් ටිකක් කරලා වඩාත් ගුණාත්මක ලිපියක් විදිහට ඔබේ ක්ලයන්ට්ට ලබා දෙන්න. දෙවන ක්‍රමය තමයි YouTube scripts ලියලා දීම. දැනට ලෝකේ YouTube channel කරන ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි වීඩියෝ එකට හොඳ script එකක් ලියා ගන්න එක. අපි දැන් බලමු සාර්ථකව කොහොමද ඒක කරගන්නේ කියලා. ඉතාමත් කෙටියෙන්ම මම දැන් කියලා දෙන්නේ ටෙක් රිවියු ගැන එකක් හදාගන්න හැටි. ඔයාලට පුළුවන් විදේශීය YouTube channel හිමියන්ට සේවාවක් ලබා දෙන්න scripts ලියන්න. එතකොට ඔයාලට කියන්න තියෙන්නේ ChatGPT එකට write a YouTube video script for a tech review. ඒකේ intro එකේ ඉඳන් අවසානයේ දක්වා ලස්සනට ChatGPT එකෙන් ලියව ගන්න පුළුවන්. මේකෙන් ඔයාලට ලොකු කාලයක් ඉතිරි වෙනවා වගේම වැඩි order ප්‍රමාණයක් කරන්නත් පුළුවන්. අපි බලමු තුන්වන ක්‍රමය. පරිවර්තනය කිරීම. මේක තමයි ලේසිම ක්‍රමය. හිතන්න කවුරු හරි ඔයාලට ඉංග්‍රීසි ලිපියක් දීලා ඒක වෙනත් භාෂාවකට පරිවර්තනය කරන්න කියනවා කියලා. කොහොමද කරන්න කියලා බලමු. ඒ ලිපිය copy කරලා ChatGPT එකට දෙන්න, translate this into French වගේ විධානයක් දෙන්න, තත්පරයකින් නිවැරදිව පරිවර්තනය වෙලා එනවා. මේ සේවාවට Fiverr වැනි සයිට් වල විශාල මුදලක් ආය කරනවා. දැන් ඔයාලා හිතනවා ඇති මේවා කාටද විකුණන්නේ කියලා. ප්‍රධාන වශයෙන්ම fiverr.com කියන වෙබ් අඩවියේ ගිණුමක් හදාගන්න. ඔයාලා උනන්දුවෙන් මේක ඉගෙන ගන්න ඕනේ. අද වීඩියෝ එකෙන් ඔයාලා අලුත් දෙයක් ඉගෙන ගත්තා කියලා මම හිතනවා. ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. මේ වගේම AI පාවිච්චි කරලා දිනු වෙන්න පුළුවන් ඇත්තම ක්‍රම දැනගන්න AI Tech Guide subscribe කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.